හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට හැමදාමත් වගේ ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා මම හිතනවා. මම කාලෙකින් අලුත් vlog එකක් අරගෙන ආවා. දවස් දෙකක් ඇතුළත මම කරපු දේවල් තමයි මේ vlog එකේ තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අද වෙසක් පෝයට කලින් දවස හැමදාමත් වගේ උදෙන්ම නැගිටලා මගේ ඇඳත් හදාගත්තා. අද නම් උදේ පොඩි බඩගින්නක් තියෙනවා. ඒ නිසා උදෙන්ම කන්න තමයි හදන්නේ. අපේ ගෙදර මිදුලේ තියෙන මේ ඔන්චිල්ලාව පදින ගමන් වටපිටාවේ සුන්දරත්වය බල බල මගේ බටර් දාපු පාන් එකේ රස විඳින ගමන් තමයි දැන් මං ඉන්නේ. විනෝදාංශයක් වගේ දෙයක් තමයි අපේ මිදුල ලස්සනට තියාගන්න එක, අපේ ගෙදර ලස්සනට මල් තියලා ලස්සන කරන එක. ඉතින් අපි දෙන්නට හම්බෙන පොඩි වෙලාවකින් වුණත් තියෙන දෙයක් පාවිච්චි කරලා අපි දෙන්න මේ විදියට ලස්සන කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඔන්ලයින් ඕඩර් කරපු කොහු වලින් හදපු පොඩි පොඩි පෝච්චි වගේක්. අපේ මිදුලේ තියෙන පැල වගේක්ම දාලා මේ විදියට මේ ටේබල් එක ගාව ලස්සන කරගන්න තමයි අපි හදන්නේ. මේ විදියට උඩින් ලණුවක් දාලා ලස්සන මල් වැලක් යවන්න තමයි අපි හදන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ අන්තිමට මෙතන කොච්චර ලස්සනද කියලා. මේ ටේබල් එක නිකන් හිස්ව තමයි තිබ්බේ. ඉතින් මේ විදියට මල් පැල වලින් ලස්සන කරා. ඉතින් ළමයි ඔයාලත් ඔයාලගේ ගෙදර ෆ්‍රී එකේ ඉන්න වෙලාවට ගෙදර ලස්සන කරගන්න වන් වගේ මේ වගේ පොඩි පොඩි සුකුරුත්තන් ಜಾති කරනවා නේද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි දවල් කෑම එකට පිපින්න සලාදෙකුත් හදාගෙන දවල්ට මොනවාද කන්නේ කියලා බලමු. මම කෑම කාලා වොෂ් එකකුත් දාගෙන ආවා. දැන් තියෙන්නේ මගේ මී ටයිම් එක. ඉතින් ඉස්සර A-level කරන කාලේ අපිට පුදුම තරම් පොත් කියවන පිස්සුවක් තමයි තිබ්බේ. කාලයත් එක්ක ඒක පොඩ්ඩක් මග ඇරිලා ගියාත් මම දැන් අද කියවන්නේ ඒ කාලේ කියපු හරිම ලස්සන පොතක්. දැන් තමා අපේ තේ බොන වෙලාව. මං ගෙදර ඔක්කොටම තේ හදාගත්තා. ඊට පස්සේ තේ බිබී පොඩ්ඩක් කතා කර කර ඉඳලා මම දැන් හදන්නේ වේලාසනම බුදු පහන තියන්න මල් ටිකක් කඩාගෙන එන්න.
අද තමා වෙසක් පොහොය දවස. අපි උදෙන්ම වෙසක් කූඩුවක් හදන්න තමයි යන්නේ. මේ කූඩුව අපේ ගෙදර ටිප් එකක්. ඒක පොඩ්ඩක් ලණු වලින් බැඳලා ආයෙත් හදලා ගත්තා. මෙන්න මෙයා තමයි මට ඉතින් උදව්වට ඉන්නේ. කටෙත් එක්ක ගාලා. අපිත් ඉතින් ලෑස්ති වෙලා පන්සලට ආවා. අද වෙසක් පොහොය කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම හරිම ලස්සන දවසක්. ගොඩක් කට්ටිය දන්සල් දෙනවා, දානමාන දෙනවා, විවිධ පින්කම් මුළු ලෝකෙම තියෙනවා. වෙසක් කූඩු හදනවා, තොරන් හදනවා. වෙසක් කියන්නේ ඉතින් බෞද්ධ අය විතරක් නෙමෙයි අද කාලේ නම් හැම ආගමකම අය සමරන උතුම් වූ දවසක්. පන්සල් ගිහින් ඇවිල්ලා වෙසක් කූඩුව පත්තු කරලා බකට් පත්තු කරලා අපේ ගෙදරත් වෙසක් එක වෙනුවෙන් ලස්සන කරා. මේ තියෙන්නේ දැන් මම හදාගන්න බිම්මල් කරි එක. එහෙනම් ළමයි මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අපි මේ වගේ vlog එකකින් හම්බෙමු.